හෙලෝ සුබෝදෑසනක් ෆෝන්සේකා වෙහිකල් පැරඩයිස්. කොහොමද තුෂාර? කවුද මේ? කොහොමද ජීවිතේ? අපි නැතුව ලස්සනට ගෙවිලා යනවා. හා මේ නුරාන් සර්. පැටලෙන්න දෙයක් නැහැ. නුරාන් තමයි. කොහොමද තුෂාර මහත්තයා? හොඳයි සර්. මේ සර් කොහෙද ඉන්නේ? මම ඉන්න තැන ඔබට වැඩක් නැහැනේ. ඈ ආරංචි විදියට නම් ඔබලා සැපට සනීපෙට ඉන්නවලු නේද? අපි විතරක් දුක් විඳලා ඔබලා සැපට සනීපෙට ඉන්න බලන් ඉන්නත් බෑනේ බං අපිට. මොන සැපද සර්? සර් දැන් සර් පොලිසියට බාර වුණා නම් හරියනේ සර්. මොකද මේ ප්‍රශ්න දිග්ගැස්සෙන එක විතරනේ වෙන්නේ ඔහොම ඉඳ ඉඳ. දැන්මම පොලිසියට බාර වුණා නම් ඉක්මනට අප ගන්න ලියසි වෙයි. නෑ බාර වෙන්න උවමනාවක් නෑ. මොකටද බාර වෙන්නේ? මම බාර වෙන්නේ නෑ. මේකට රිටර්න් එක දෙන්න ඕනේ. ගනු දෙනු කියලා තියෙනවනේ. ගනු දෙනු නම් ගනු විතරක් බෑ. දැන් උතන ගනු විතරනේ. දෙනු නම් මම රිටර්න් එක දෙන්න ඕනේ. ගනු දෙනු. දැන් මොකද්ද කියන්නේ සර්? තුෂාරගේ පවුලේ අය හොඳට ඉන්නව නේද? උඹට ඉන්නේ දුවයි පුතයි. හරිනේ? වයිෆ් ගෙදෙට්ට වෙලා ඉන්නවා. දුව 8 වසර නේ බං. හරිනේ? සුජාත බාලිකා නේ ඉගෙන ගන්නේ. හරිනේ විස්තර පවුලේ. සර් මොකද්ද සර් කියන්නේ? මම හොත්තට දන්නව ඈ. ඇතුළේදී කේලන් ටික කියලා මට යන තැනට වැඩ සැලසුවේ උඹ. ඒකට උඹලට වන්දි ගෙවන්න වෙනවා. වන්දි ගෙවන්නේ පවුල් පිටින් තොපේ. ඒක මම විස්තර ටික හොයාගත්තේ. අනිත් ඒකට කියපන් අර සරතයි ඉන්න කාලකන් ඇත්තට කියපන්. උන්ගේ පවුල් වල විස්තරත් මම හොයාගෙන තියෙන්නේ කියලා. දෙන එක දෙනවා පුතේ රිටර්න් එක. සර් අපේ පවුල් වල අය මේකට ගාව ගන්න එපා සර්. මොකද මේකට පවුල් වල අය සම්බන්ධයක් නැහැනේ. අනිත් එක මේ කොහොමත් අපි සර්ගේ පැත්තේනේ හිටියේ. සර්නේ ඉතින් අපිට කොලේ වහලා ඔය එක එක වැඩ කරලා තියෙන්නේ. අනේ සර් අපේ පවුල් වල මිනිස්සුන්ට පාඩුවේ ඉන්න දෙන්න සර්. තොපිලට යහතින් ඉන්න දෙන්නේ නැහැ අකෝ. හරිද? මම බය නැති මිනිස්සෙක් කියලා තමයි ඩිරෙක්ට් මගේ ෆෝන් එකේ කරන් උඹලට මෙහෙම තර්ජනය කරන්නේ. නටපන්. තව ටික දවසක් නටපන්. හැබැයි මේකත් මතක තියාගනින්. මට උලත් එකයි, පිලත් එකයි, හිරෙත් එකයි අකෝ. හරිද? මම හිර යන්නේ තොපි ඔක්කොම මක බාවල යන්නේ. ඒකත් මතක තියාගන්න. අනිත් උන්ට කියපන්. අනේ සර් මොකද සර් මේ කරන්න හදන්නේ? නිකම් බොරුවට අපෙන් බලි ගන්න හදන්නේ? නෑ මම බොරුවට නෙමෙයි. මං ඇත්තට පරිගන්නේ. හා? තුෂාර ජය වේවා. ඔබ පවුලේ උන්ටත් කියපන්. මං කිව්වා කියලා පවුලේ උන්ටත් කියපන්. එහෙම නැත්නම් පවුල බලාගෙන ඔබ ගෙදෙට්ට වෙලා ඉඳපන්. හරි? මම වැඩ පටන් ගන්නවා. ඒකයි මට කියන්න ඕනේ. සර්